මෙම වීඩියෝව මගින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ ගයිනකොලොජි ඇන්ඩ් ඔබ්ස්ටෙටික් වෝඩ් එකක භාවිතා වන ඇබ්‍රිවියේෂන් 50ක් සවිස්තරාත්මකව විස්තර කිරීමටයි. එක් ඇබ්‍රිවියේෂන් මනා වූ විස්තරයක් සමග පැහැදිලි කරන නිසා ඔබට පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබේ. පළවෙනි ඇබ්‍රිවියේෂන් එක LRMP. LMP Last Regular Menstrual Period. අපිටම එය Last Menstrual Period ලෙසත් හඳුන්වන්න පුළුවන්. අන්තිම වරට ඔසප් චක්‍රය ආරම්භ වූ පළමු දිනය LRMP ලෙස හඳුන්වනු ලබනවා. බොහෝ කාන්තාවන්ට ඔසප් චක්‍රය ආරම්භ වීමෙන් පසු 14 වන දිනයේදී ඕවුලේෂන් වීම සිදු වෙනවා. නමුත් එම දිනය නිවැරදිව දැනගැනීමට අපහසු නිසා LRMP වූ දිනය ගර්භණී භාවයට පත්ව කොපමණ කාලයක් ගත වී ඇද්ද යන්න ගණනය කිරීමේදී මේ LRMP වූ දිනය යොදා ගනු ලබනවා. ඒ අනුව LRMP යනු අන්තිම වරට ඔසප් චක්‍රය ආරම්භ වූ පළමු දිනයයි. POA යනු LRMP වුණු දවසේ සිට අද දවස දක්වා ඇති කාල පරාසය POA ලෙස, එසේ නැතිනම් Period of Amenorrhea ලෙස හඳුන්වනු ලබයි. මෙමගින් ගර්භණී භාවයට පත්ව සති කොපමණ කාලයක් ගත වී ඇද්ද යන්න දැනගත හැකියි. LRMP වුණු දවසේ සිට අද දවස දක්වා පවතින කාල පරාසයට තමයි අපි කියන්නේ POA. එසේ නැතිනම් Period of Amenorrhea කියලා. උදාහරණයක් ලෙස LRMP එක ජනවාරි 1 වෙනිදා ලෙස සලකමු. අද දවස මාර්තු 1 වෙනිදා ලෙස සලකමු. ඒ අනුව POA එක සති 8යි. එසේ නැතිනම් මාස 2ක් ලෙස ගණනය කරන්න පුළුවන්. LRMP එක ජනවාරි 1, අද දවස මාර්තු 1. ඒ අතර කාලය සති 8යි. එසේනම් POA එක සති 8යි. එනම් ගර්භණී භාවයට පත්ව සති 8ක් ලෙස අදහස ගත හැකි. EDD Estimated Date of Delivery. මෙය ඩිලිවරි වෙන්න හැකියාවක් පවතින දිනය මෙෂර් කරයි. LRMP එකට මාස 9ක් සහ දින 7ක් එකතු කිරීමෙන් EDD එක අපිට ගණනය කරන්න පුළුවන්. LRMP එකට මාස 9ක් සහ දින 7ක් එකතු කිරීමෙන් අපිට EDD එක ගණනය කරන්න පුළුවන්. HCG Human Chorionic මේ හෝමෝනය. ඒකට සාමාන්‍යයෙන් අපිට මෙලෙස හඳුන්වන්න පුළුවන්. It is a hormone produced during pregnancy by the placenta. pregnancy period එකේදී ප්ලැසෙන්ටා එක මගින් නිපදවන හෝමෝන් වර්ගයක් ලෙස අපට HCG හෝමෝනය හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රෙග්නන්සි එකක් සිදු වී ඇතිද යන්න හඳුනා ගැනීමට මෙන්ම ප්‍රෙග්නන්සි එකක් බලාපොරොත්තු කාන්තාවන්ගේ රුධිරය හෝ මුත්‍රා සාම්පලයක් ලබාගෙන HCG පරීක්ෂණයක් සිදු කරයි. එතකොට ගර්භණී භාවයට පත්ව තිබෙනවාද යන්න හඳුනා ගැනීම සඳහා අපිට රුධිර සාම්පලයක් හෝ මුත්‍රා සාම්පලයක් භාවිතාවට ගනිමින් මේ HCG හෝමෝන් එක එම සාම්පලයේ පවතීද යන්න හඳුනා ගැනීම මගින්
ගර්භණී භාවයට පත්වී ඇද්ද යන්න අවබෝධයක් ලබා ගත හැකියි. එතකොට HCG කියලා කියන්නේ ප්ලැසෙන්ටා එක මගින් නිපදවන හෝමෝන් වර්ගයක්. ප්‍රෙග්නන්සි භාවයක් නැතුව HCG මට්ටම ඉහළ වීම. එසේ නැතිනම් HCG හෝමෝන් එක වැඩි වීම. අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයක්. In men and non-pregnant women, abnormal level might suggest certain tumor or cancer or condition. කියන්නේ අසාමාන්‍ය විදිහට කාන්තාවකගේ හෝ non-pregnant woman කෙනෙක්ගේ එහෙම නැත්නම් පිරිමි පුද්ගලයෙක්ගේ හෝ HCG level එක වැඩි වීම. ටියුමර් එකක් හෝ කැන්සර් එකක් හෝ එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුම තත්ත්වයක් බවට පත්වීමට ඉඩ කඩ තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් HCG ටෙස්ට් එකක් කළාට පසු එහි එන රිසල්ට් එක කෙසේ නමුත් අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදිය යුතු වෙනවා. වෛද්‍යවරයාගෙන් අනිවාර්යයෙන්ම උපදෙස් ලබා ගත යුතුද වෙනවා. OCP Oral Contraceptive Pills ගිලින උපත් පාලන පෙති ලෙස අපිට OCP හඳුන්වන්න පුළුවන්. මෙයට උදාහරණයක් ලෙස මිතුරු පෙති අපිට හඳුන්වා දිය හැකියි. උපත් පාලන ක්‍රමවේද පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝවක් මම ඉදිරියේදී ගෙන එන්නම්. IUCD Intrauterine Contraceptive Device මේ උපත් පාලනය කිරීමට බාහිරින් ඇතුල් කරන ලද T හැඩති කොපුවකි. මෙහි දෙවර්ගයක් තියෙනවා copper IUCD සහ hormonal IUCD ලෙස. එතකොට මෙයත් උපත් පාලන ක්‍රමවේදයක් බාහිරින් ඇතුළත් කරන ලබන T හැඩති කොපුව. USS Ultrasound Scan USS යනු අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්නයි. මෙයට කියන සිංහල තේරුම නම් අල්ට්‍රාසවුන්ඩ් පරිලෝකනය හෝ ශබ්ද තරංග පරීක්ෂණය ලෙසද හඳුන්වන්න පුළුවන්. මේ රූප සටහන් කිරීමේ ක්‍රමයක්. ඉමේජින් ටෙස්ට් එකක්. ශබ්ද තරංග භාවිතයෙන් ශරීරයේ ඇතුලේ ඇති ඕගන්ස් පරීක්ෂා කරනු ලබන. රේඩියේෂන් එනම් විකිරණ භාවිතා නොකරන නිසා ගර්භණී කාන්තාවන්ටත් වඩාත් ආරක්ෂිත වෙනවා. ප්‍රෙග්නන්සි සමයේදී දරුවාගේ වර්ධනය පරීක්ෂා කිරීමට ඒ වගේම liver, kidney, uterus, ovaries වැනි අංග පරීක්ෂා කිරීමටත් මූලික රෝගයන් නිශ්චය කිරීම සඳහා මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් භාවිතා කරනු ලබනවා. Types of ultrasound scan මේ ultrasound scan එකේ වර්ග කිහිපයක් තියෙනවා. Abdominal USS එතකොට උදරයට බාහිරින් සිදු කරන පරීක්ෂණය. Pelvis USS pelvic organs පරීක්ෂාවට ලක් කරන. Transvaginal USS යෝනියෙන් ඇතුළට එහෙම නැත්නම් වැජයිනල් එක හරහා ප්‍රෝබ් එකක් යොදාගෙන සිදු කරනු ලබනවා මේ USS transvaginal USS කියන එක. obstetric USS කියලා කියන්නේ ගර්භණී කාන්තාවන් සඳහා සිදු කරනු ලබනවා. ඒ වගේම Doppler USS කියන්නේ රුධිර ධාරාවන් පරීක්ෂා කිරීමට භාවිතාවට ගන්නා පරීක්ෂණ වර්ග. එතකොට USS කියලා කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්. මෙයට විකිරණ භාවිතා කිරීමක් සිදු නොකරන නිසා ගර්භණී කාන්තාවන්ටත් වඩා සුදුසුයි. මෙහි වර්ග කිහිපයක් තියෙනවා. abdominal USS, pelvis USS, transvaginal USS, obstetric USS, Doppler USS කියලා. FPA Family Planning Association මෙය පවුල් සැලසුම් සංගමය යන්න.
FPA එක ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1953 දී. මේ ඉන්ටර්නැෂනල් ප්ලෑන් පැරන්ට්හුඩ් ෆෙඩරේෂන් IPPF සමාජික සංවිධානය. එතකොට FPA කියන එක ෆැමිලි ප්ලෑනින් ඇසෝසියේෂන් කියන එක ශ්‍රී ලංකාවේ ආරම්භ වුණේ 1953 දී. මේ IPPF ඉන්ටර්නැෂනල් ප්ලෑන් පැරන්ට්හුඩ් ෆෙඩරේෂන් හේ සමාජික සංවිධානයක්. මෙහි මූලිකම කාර්යය නම් පවුල් සැලසුම් සේවා ලබා දීමයි. contraceptive method, counseling ආදී වශයෙන්. මේ FPA එකේ කාර්යයන් තමයි අපි දැන් මේ කියන්නේ. ඒ වගේම ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව අධ්‍යාපනය ලබා දීම, ඒ වගේම STI එහෙම නැත්නම් අපිට HIV පරීක්ෂණ සඳහා උපදෙස් ලබා දීම, ගැප් ගැනීම වැළැක්වීමේ ක්‍රමය, මෙමගින් පවුල් සැලසුම් පෙති, මිතුරු පෙති මෙන්ම හදිස්සි ගැප් ගැනීම වැළැක්වීමට අදාළ පැය 72 පෙත්ත පොස්ටිනෝ 1 සහ පොස්ටිනෝ 2 භාවිතයන් සඳහා උපදෙස් ලබා දීම සහ ප්‍රචාරය මේ FPA මගින් සිදුවනු ලබනවා. තරුණයන් සඳහා උපදෙස් ලබා දීම සිදුවේ. එසේම පැප් ස්මියර් ටෙස්ට්ද සිදු කරනු ලබයි. මෙවැනි කාර්යයන් රාශියක් මේ FPA මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම අපි බලමු PID කියන්නේ මොකක්ද කියලා. pelvic inflammatory diseases. මේ සිංහලෙන් චෝනි ආසාදන රෝග ලෙස හඳුන්වනු ලබනවා. PID යනු කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව බලපානු ලබන ආසාදන තත්ත්වයක්. මේ බහුතරයක් STI sexual transmitted infection විශේෂයෙන් ක්ලැමීඩියා සහ ගොනෝරියා නිසා සිදුවෙනවා. මේ PID කියන එක බොහෝ දුරට ඇතිවන්නේ ගැහැණු කෙනෙක්ගේ ශරීරය තුල. මොකද එයාගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව මේ ඉන්ෆ්ලමේටරි ඩිසීස් එක ඇතිවීමට ප්‍රවණතාවය වැඩි. ඒතර සාමාන්‍යයෙන් මේට මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම සිදු නොකළහොත් ගර්භාෂය යුටේරස් එක පැලෝපියන් ටියුබ් ඩිම්බකෝෂ ඕවරීස් දක්වා ආසාදනය වීමට ඉඩ කඩ පවතිනවා. අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ PID එකක් සෑදුණු රෝගියෙක්ගේ තියෙන රෝගී ලක්ෂණ. low abdominal pain, ඒ වගේම discharges from vagina, fever and distress, sexual activities related problem, intercourse pain, mentally stress. මේවා ආශ්‍රිතයෙන් ගැටලු රාශියක් පැන නගින්න පුළුවන් මේ PID එක සෑදුනාට පස්සේ. infertility එකක් ඇති වෙන්න පුළුවන්, ectopic pregnancy, chronic pelvic pain, pelvic abscess. ඒ සඳහා අපිට උදාහරණ ලෙස පෙන්눔 කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ක්‍රමයක් සඳහා යා යුතුම තත්ත්වයක්. ඇන්ටිබයොටික් කෝස් එකක් වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ලබා දීමත්, ඒ වගේම ස්මියර් ටෙස්ට් සහ කල්චර් ටෙස්ට් කරමින්, ඒ වගේම සෙක්ෂුවල් පාර්ට්නර්ට ප්‍රතිකාර කරමින් මේ PID සුව කිරීමට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන්න වෙනවා. IUI intrauterine insemination. IUI යනු infertility එකට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන assist reproductive technique එකක්. මෙම ක්‍රමයේදී පුරුෂයාගේ ස්පර්ම් සහ ස්ත්‍රියගේ ගර්භාෂය තැන්පත් කිරීමෙන් මෙම IUI ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් ස්ත්‍රියගේ ඕවුලේෂන් එක සිදුවන දිනවකවානු තුල තමයි මේ IUI එක සිදු කරනු ලබන්නේ. IUI භාවිතා වන අවස්ථා ගතහොත් male factor infertility. Example for
lower sperm count or motility, cervical factor infertility, unexplained infertility, mild endometriosis. මෙවැනි අවස්ථාවලදී තමයි IUI ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ. බොහෝ දුරට male factor infertility. පසු අපි බලමු TVS transvaginal scan. අපි මේ කලිනුත් කතා කළා transvaginal USS කියන. මේ යෝනිය ආශ්‍රිතව සිදු කරනු ලබන අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය. මෙහිදී ප්‍රෝබ් එකක්. එයට ට්‍රාන්ස්ඩියුසර් කියලා හඳුන්වනවා. ඒ ප්‍රෝබ් එක වැජයිනල් එකේ සවිකර පෙල්වික් ඕගන් වන යුටේරස්, ඕවරිස්, එන්ඩෝමෙට්‍රියම් වැනි විශේෂිත අවයවයන් පරීක්ෂා කරනු ලබන පරීක්ෂණයක්. Users for transvaginal scan අපි කතා කළොත් irregular menstrual period, having pelvic pain, suspected ovarian cyst and fibroid, early pregnancy assessment, ectopic pregnancy, heartbeat checking, infertility evaluation, checking endometrium thickness. මෙවැනි අවස්ථාවන්හිදී තමයි මේ transvaginal scan එක සිදු කරනු ලබන්නේ. irregular menstrual period එකක් තියෙද්දී pelvic pain එකක් තියෙද්දී ඒ වගේම suspected ovarian cyst and fibroid, early pregnancy assessment, ectopic pregnancy එකක්, ඒ වගේම heartbeat එක කොහොමද කියලා බලන්න, infertility evaluation, checking the endometrium thickness. මෙවැනි අවස්ථාවලදී මේ transvaginal scan සිදු කරනු ලබයි. GDM gestational diabetic mellitus ගර්භණීය සමයේදී ඇතිවන්නා වූ දියවැඩියා තත්වයට තමයි අපි කියන්නේ GDM කියලා. සාමාන්‍ය ගර්භණී සමයේ කාන්තාවන්ගේ ශරීරයේ ඉන්සිලින් නිපදවීම සහ ඉන්සිලින් ප්‍රතික්‍රියාව නිසි ලෙස පිළිතුරු නොදීමේ තත්ත්වයන් හේතු කොටගෙන මෙම තත්ත්වය ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් ගර්භණීභාවය අවසන් වූ පසු GDM තත්ත්වය නැති වී ගියත් පසුව එම කාන්තාවන්ට type 2 diabetic mellitus ඇතිවීමේ අවදානමක් තියෙනවා. ගර්භණී සමයේ ඇතිවන්නා වූ දියවැඩියාව GDM එකේ රෝග ලක්ෂණ ගත්තොත් frequent urination, increased thirst, increased appetite අපිට පෙන්වා දිය හැකියි. සාමාන්‍යයෙන් GDM එකක් ඇති වී තිබෙනවාද යන්න හඳුනා ගැනීම සඳහා OGTT ටෙස්ට් එක, oral glucose tolerance ටෙස්ට් එක වගේම fasting and fast glucose blood sugar ටෙස්ට් එකද අපිට සිදු කර GDM එකක් සෑදී ඇද්ද යන්න අවබෝධයක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් මේ GDM එක සෑදුනාට පසු complication මවට සහ දරුවාට යන දෙදෙනාටම ඇතිවෙන්න පුළුවන්. Complication of GDM for mother, pre-eclampsia, need to cesarean delivery, type 2 diabetics later in life. For baby, macrosomia, large baby, neonatal hypoglycemia, respiratory distress, future obesity. සාමාන්‍යයෙන් අපි මේ GDM කියන තත්ත්වය මැනේජ් කරන්න ඕනේ. ඩයට් එක කන්ට්‍රෝල් කරලා, ෆිසිකල් ඇක්ටිවිටීස් කරලා, බ්ලඩ් සුගර් මොනිටරින්, ඒ වගේම ඉන්සියලින් තෙරපි, රෙගියුලර් චෙක්අප්, ෆීටල් ග්‍රෝත් එක කොහොමද, ඇම්නියෝටික් ෆ්ලුයිඩ් එක ගැන මේ සියලුම දේවල් ගැන ක්ලිනිකල් ෆලෝ අප් කරලා ඉතාමත් විශේෂිත අවධානමකට ලක්කොට ඒ මව ඒ කාලය ගත කරන්න ඕනේ. LH ලුටිනයිසින් හෝමෝන් පිටයුටරි ග්ලෑන්ඩ් එකෙන් නිදහස් වන ලිංගික හෝමෝන් එකක්. ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයේම ප්‍රජනන ක්‍රියාවලිය සඳහා මේ LH හෝමෝන් එක වැදගත් වෙනවා. ස්ත්‍රියකගේ ඕවුලේෂන් ක්‍රියාවලිය සඳහා කාපස් ලුටියම් නිර්මාණයට ස්ටිමුලේට් එකක් විදිහට ඒ ආසිතව ප්‍රොජෙස්ටරෝන් නිපදවීමත් මේ LH හෝමෝනය මගින් සිදු වෙනවා.
පිරිමි පුද්ගලයෙක්ගේ ටෙස්ටිස් වල ලේඩින් සෙල් ස්ටිමුලේට් කිරීමෙන් ටෙස්ටෙස්ටරෝන් නිපදවීමටත් මෙමගින් උපකාරී වෙනවා. ඒ වගේම FSH යනු ෆොලිකල් ස්ටිමුලේටින් හෝමෝන් යන්න. මේද LH වගේම පිටියොටරි ග්ලෑන්ඩ් එකේ නිෂ්පාදනය කරන හෝමෝන වර්ගයක් සේම පිරිමි සහ ගෑනු දෙපාර්ශ්වයේම ප්‍රජනන ක්‍රියාවලිය සඳහාද අත්‍යවශ්‍ය වන හෝමෝන් වර්ගයක් වෙනවා. කාන්තාවන්ගේ ඕවේරියන් ෆොලිකල් වර්ධනයට මෙන්ම ඔවුලේෂන් ක්‍රියාවලියට උපකාරී වීමත් මෙන්ස්ට්‍රුවල් සයිකල් එකේදී මුලදී වැඩි වශයෙන්ම සික්‍රීෂන් වන හෝමෝනයක් වශයෙන් අපිට FSH කියන හෝමෝන් එක හඳුන්වා දෙන්න පුළුවන්. පිරිමි පුද්ගලයෙක්ගේ ස්පර්මැටෝජෙනෙසිස් ස්පර්ම් නිපදවීම සඳහා ටෙස්ටිකල් වල සර්ටෝලි සෙල්ස් ස්ටිමුලේට් කිරීමටත් මේ FSH කියන හෝමෝන් එක වැදගත් වෙනවා. 15 වෙනි ඇබ්‍රිවියේෂන් එක fetal heartbeat. සාමාන්‍යයෙන් භ්‍රූණයේ හෘද ස්පන්දනය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. Normal fetal heartbeat beats per minute 110 to 160. එහෙනම් 110 සිට 160 පරාසයක් ගන්නවා beats per minutes මේ fetal heartbeat එක. fetal heartbeat එක ඇසස් කිරීමේ වැදගත්කම නම් fetal well-being evaluation, suspicion of fetal distress, continue antenatal care, continuous fetal monitoring during labor time. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ FHB කියන එක ගැන අවධානයෙන් පසු වෙන්න ඕනේ. 16 වන ඇබ්‍රිවියේෂන් එක PCOS. Polycystic ovarian syndrome. කාන්තාවන්ගේ ප්‍රජනන හෝමෝන් අසමතුලිතතාවය හේතු කොටගෙන එසේ නැතිනම් හෝමෝන් ඉම්බැලන්ස් එක මත පදනම්ව ඇතිවන තත්ත්වයක් තමයි මේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. මෙහිදී ඕවරිස් තුල කුඩා සිස්ට් ෆ්ලුයිඩ් ෆිල් ෂැඩ් බහුලවම පවතිනවා. රෙගියුලර් ඕවුලේෂන් එක සිදු නොවීම, මේල් හෝමෝන් ඇන්ඩ්‍රොජන් වැඩිවීම මේ හා සම්බන්ධ වන තත්ත්වය. සාමාන්‍යයෙන් මේ PCOS සෑදුණු රෝගියෙක්ගේ common symptoms තමයි irregular or absent period, excess facial body skin අපි එකට කියන hirsutism කියලා, acne or oily skin, weight gain or difficulty losing weight, difficulty getting pregnant අපි එකට කියන infertility, mood changes, depression තත්ත්වයක් මේ PCOS සෑදුණු කෙනෙක්ගේ දකින්න පුළුවන්. එයාගේ menses irregular වෙන්න පුළුවන්. එහෙම නැත්නම් absent වෙන්න පුළුවන්. ඒ වගේම facial එකේ වගේ body skin එකේ excess hair growth එකක් දකින්න පුළුවන්. අපි ඒකට කියන hirsutism කියලා. වගේම acne or oily skin එක, වගේම weight gain or difficulty losing weight, difficulty getting pregnant අපි කියන එකට infertility කියලා. mood changes එන්න පුළුවන් මේ PCOS සෑදුණු රෝගියෙක්ගේ. අපි අනිවාර්යයෙන්ම මේක මැනේජ් කරන්න ඕනේ. healthy diet එකක්, ඒ වගේම exercise කරලා hormonal birth contraceptive pills for maintaining regular menstrual period as prescribed, taking metformin to prevent insulin resistance as prescribed, taking ovulation inducing drug, example for clomiphene, letrozole, ඒ වගේම taking anti-androgen medication for acne and hair growth. ඒතර අනිවාර්යයෙන්ම මේක වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු තත්ත්වයක්. ඒතර සාමාන්‍ය රෝගියාගේ අනුදැනුව ඇතුව එයා healthy diet එකක් දෙනවා, exercise pattern එකක් දෙනවා, වගේම hormonal birth contraceptive pill හඳුන්වා දෙනවා මේ menstrual period එක regular කරන්න. වගේම සමහර අවස්ථාදී metformin ලබා දෙනවා මේ insulin resistance එක නැති කරන්න. මේ අවස්ථාවලදී තමයි මේ PCOS කියන එක ඇති වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මැනේජ් කරන්න ඕන තත්ත්වයක්. ඒ වගේම ovulation inducing drug, clomiphene, letrozole වගේ drugs දෙනවා. ඒ වගේම
taking anti-androgen medication for acne or oily skin. ඒ වගේම hair growth එකක් තිබුණොත් ඒ anti-androgen drugs දෙනු ලබනවා. ඒ වගේම අපි ඊළඟට බලමු ERPC කියලා කියන්නේ මොකක්ද කියලා. ERPC යනු evacuation of retained product of conception. Evacuation of retained product of conception. මෙය විශේෂයෙන් miscarriage එකකින් පසුව uterus එක තුළ ඉතිරි වී තිබෙන placental tissue හෝ fetal remains surgical ක්‍රමයකින් ඉවත් කිරීමේ ක්‍රියාවලිය. miscarriage එකක් වුණාට පසුව ඇතුලේ තියෙන ද්‍රව්‍ය අපද්‍රව්‍ය සර්ජරි එකකින් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තමයි කියන්නේ ERPC කියලා. ඒකට සාමාන්‍යයෙන් මේ ERPC සිදු කරනු ලබන අවස්ථා ගතහොත් incomplete miscarriage, missed miscarriage, retained placenta after delivery, excessive bleeding or infection risks මේ ERPC ක්‍රියාවලිය සිදු කරනු ලබන. අනිවාර්යයෙන්ම මේක ජෙනරල් ඇනස්තීසියා යටතේ තමයි සිදු කරනු ලබන්නේ. ඒකට සාමාන්‍යයෙන් මේක මිස්කැරේජ් එකකින් පසුව භ්‍රූණයේ ඉතුරු කොටස් ඉවත් කිරීමටත් ඒ වගේම ඩිලිවරි එකෙන් පසුව ප්ලැසෙන්ටා එකේ රිටේන් වෙලා තියෙන දේවල්, ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන දේවල් යුටේරස් එක ආශ්‍රිතව තියෙන ඒවා ඉවත් කිරීමටත් මේ ERPC කියන එක සිදු කරන ලබනවා. මේක සර්ජිකල් ප්‍රොසීඩියර් එකක්. ඒ නිසා මෙයට ජෙනරල් ඇනස්තීසියා දීලා තමයි මේ දේ සිදු කරන්නේ. ANC ඇන්ටිනේටල් කෙයාර් ගර්භණී කාන්තාවන්ට ප්‍රෙග්නන්ට් පීරියඩ් එක පුරාවටම ලබා දෙන මෙඩිකල් කෙයා, නර්සින් කෙයා, සෝෂල් කෙයා යන සියල්ලම එකතුව අපිට ANC ඇන්ටිනේටල් කෙයා එක ලෙස හඳුන්වන්න පුළුවන්. මොනවද මේ ANC කියන එකේ ඇන්ටිනේටල් කෙයා එකේ තියෙන පර්පස්? අරමුණු මොනවාද? ගර්භණී තත්ත්වය නිවැරදිව මැනීමට. ගර්භණී ගැටලු වළක්වා ගැනීමට example for GDM, pre-eclampsia වගේම nutritional education එකට safe delivery planning, tetanus immunization මේ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම ගර්භණී කාන්තාව ප්‍රවේශමෙන් ඒ ඩිලිවරි එක සඳහා සූදානම් කිරීම මේ ඇන්ටිනේටල් කෙයා එක තුළ සිදු වෙනවා. PNC යනු postnatal care ප්‍රසූතියෙන් පසු සත්කාරය හෙවත් දරු උපතෙන් පසු සත්කාරය අපේ postnatal care ලෙස හඳුන්වනු ලබනවා. මෙම අවස්ථාවේදී දරු උපතෙන් පසු මවට සහ දරුවාට ලබා දෙන සෞඛ්‍ය සත්කාරය. ඩිලිවරි එකෙන් පසු පළමු සති 6 තුල එනම් දින 42ක කාලයක් මේ PNC එකට ඇතුළත් වෙනවා. මෙමගින් මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය සුරකීම සඳහා ඉතාම වැදගත් වේ. එසේම මෙහිදී family planning counseling, mental health support කිරීමද සිදු වෙනවා. EGA estimated gestational age ගැබ්ගත් කාන්තාවකගේ භ්‍රූණයේ වයස ගර්භණී සතියන් අනුමාන කිරීම සිදුවේ. මෙය LMP එක මගින් අල්ට්‍රාසවුන්ඩ් ෆයින්ඩින් මගින් ෆන්ඩල් හේඩ් පදනම්ව ගණනය කිරීම සිදුවේ. ඇයි මෙසේ EGA එකක් ගන්න? Expected date of delivery, fetal growth assessment, timing for antenatal investigation, planning for delivery and intervention. PROM premature rupture of membrane ඩිලිවරි එක ආරම්භ වීමට පෙර ඇම්නියෝටික් ෂැක් එකේ ඇම්නියෝටික් ෆ්ලුයිඩ් පිටවීමට තමයි අපි කියන්නේ PROM කියලා. premature rupture of membrane. සති 37කට පසුව බිඳේ නම් PROM ලෙස හඳුන්වනු ලබනවා. සති 37ට පෙර බිඳේ නම් PPROM එහෙනම් pre-term rupture of membrane ලෙස හඳුන්වනු ලබනවා.
මේකේ කොම්ප්ලිකේෂන් පවතිනවා. ඉන්ෆෙක්ෂන් වෙන්න පුළුවන්, ප්‍රීටර්ම් ලේබර් එකක් වෙන්න පුළුවන්, පෝට් ප්‍රොලැප්ස් එකක් වෙන්න පුළුවන්, ෆීටල් ඩිස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා දැනුවත් කරලා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයක් වෙනවා. PPH postpartum hemorrhage දරු උපතෙන් පසු අධික රුධිර වහනයක් සිදුවේ නම් අපි postpartum hemorrhage කියලා හඳුන්වනු ලබනවා. ඩිලිවරි එකෙන් පසු පළමු පැය 24 තුළ සිදුවේ නම් ප්‍රයිමරි එහෙම නැත්නම් early PPH ලෙසත් පැය 24 සහ සති 6 අතර සිදුවේ නම් මේ දේ සිදුවේ නම් secondary late PPH ලෙසත් හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් මේ PPH එකක් ලෙස සලකනු ලබන්නේ normal vaginal delivery එකෙන් පසුව මිලිලීටර් 500ට වඩා රුධිර වහනයක් සිදුවේ නම් එය postpartum hemorrhage එකක් ලෙස සලකනවා. සිසේරියම් සැත්කමකදී මිලිලීටර් 1000කට වඩා පසුව කියන්නේ මිලිලීටර් 10කට වඩා රුධිර වහනයක් සිදුවේ නම් මේ සිසේරියන් සැත්කමකින් පසුව අපි ඒකත් postpartum hemorrhage එකක් ලෙස හඳුන්වනු ලබනවා. එහෙනම් normal vaginal delivery එකෙන් පසුව මිලිලීටර් 500ක් රුධිර වහනයක් සිදුවේ නම් හෝ සිසේරියම් සැත්කමකින් පසුව මිලිලීටර් 1000ක රුධිර වහනයක් සිදුවේ නම් හෝ අපි අනිවාර්යයෙන් මේක postpartum hemorrhage එකක් ලෙස සලකනු ලබනවා. සාමාන්‍යයෙන් PPH එක සිදුවන අවස්ථාවකදී අපිට රෝගියාගේ දකින්න පුළුවන් ලක්ෂණ. එසේ නැතිනම් මවගේ දකින්න පුළුවන් ලක්ෂණ තමයි heavy vaginal bleeding, pale cold skin, dizziness or fainting, low blood pressure, rapid pulse. මේ ඉතා ඉක්මනින් මැනේජ් කළ යුතු තත්ත්වයක් වෙනවා. postpartum hemorrhage එක. 23 වෙනි abbreviation එක තමයි TOP top. termination of pregnancy. ගැප්ගත වී ඇති කාන්තාවකගේ ගර්භණීභාවය කිසියම් අවශ්‍යතාවයකින් විකල්පයක් ලෙස මේ ගර්භණීතාවය අවසන් වීම මේ termination of pregnancy ලෙස හඳුන්වනවා. මේ ක්‍රම දෙකක් තියෙනවා. එනම් ඖෂධ මගින් හෝ සර්ජරි එකක් මගින් තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් මේ TOP සිදු කරන අවස්ථා embryo fetus has severe abnormalities. Mother's health is at risk. Pregnancy from rape or incest. Unplanned unwanted pregnancy in some legal setting. ඒ අවස්ථාවලදී තමයි මේ termination of pregnancy කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. CS cesarean section. surgical procedure එකක් ලෙස මව සහ දරුවාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා සිදු කරනු ලබන සෛල කර්මයට තමයි අපි කියන්නේ සිසේරියම් සැත්කම කියලා. මේක ඉලෙක්ටිව් CS එකක් වෙන්නත් පුළුවන්, එමර්ජන්සි CS එකක් වෙන්නත් පුළුවන්. ඉලෙක්ටිව් සිසේරියන් සෙක්ෂන් යනු පූර්ව සැලසුම් සහිතව සිදු කරනු ලබන සිසේරියන් සැත්කම. ඉමර්ජන්සි CS එකක් යනු බිහිවීමේදී හදිසි අවස්ථාවකදී ප්‍රතිචාරයක් ලෙස අපිට සිදු කරනු ලබන සැත්කම වෙනවා. ඒ කියන්නේ normal delivery එකට මව සූදානම් වෙද්දී එහිදී ඇතිවෙන ගැටලුකාරී තත්ත්වය හේතු කොටගෙන ඉක්මනින් සිසේරියන් සෙක්ෂන් එකට මාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඉමර්ජන්සි CS එකක්. එහෙම නැත්නම් එක්ක මල්ටිපල් ප්‍රෙග්නන්සි එකක් නිසා මේ හේතු නිසා සිසේරියන් සෙක්ෂන් එක ප්ලෑන් කරලා සිදු කරන්න පුළුවන්. ඒකට අපි කියන ඉලෙක්ටිව් CS එකක් කියලා. සාමාන්‍යයෙන් මේ CS සිසේරියන් සෙක්ෂන් කරනු ලබන්නේ මොන හේතු සාධකද? අපි ඒව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. fetal distress, cephalopelvic disproportion, placenta previa, breast presentation, failed induction, multiple pregnancy, maternal health issues. example සාමාන්‍යයෙන් මවට hypertension වගේ තත්ත්වයක් තියෙනවා නම් බොහෝ දුරට මේ සිසේරියන් සෙක්ෂන් වලට ඒ ශෛල කර්මයට යොමු කිරීම සිදු වෙනවා. ඊට පසු 25 වෙනි abbreviation එක තමයි FTND,
full term normal delivery. සති 37 සිට සති 42 අතර වයස් ගර්භණී සමයකින් පසු වේ නම් දරු උපත සිදුවෙන ඒ ගර්භණී සමයෙන් පසුව සති 37යි සති 42කින් අතර පසුව මේ දරු උපත සිදුවේ නම් අපි කියන එකට FTND එකක් කියලා. full term normal delivery. මේ සාමාන්‍ය normally vaginal route එක හරහා තමයි සිදුවන්නේ without surgical procedure.